පිළියන්දල නගරයෙන්ම හොඳට ඉඩකඩ තියෙන වටිනා නිවසක් බලන්න කැමතිද? එහෙනම් ඔයාටයි මේ වීඩියෝ එක. මේ නිවස පිහිටලා තියෙන්නේ පිළියන්දල නගරයේමයි. පිළියන්දල සෙන්ට්‍රල් එකට මීටර් 170යි, පිළියන්දල ක්ලොක් ටවර් එකට මීටර් 700යි. පාරවල් වලට ගත්තොත් කොළඹ හොරණ ප්‍රධාන පාරට මීටර් 700යි, පිළියන්දල මොරටුව පාරට මීටර් 250යි, මඩපාත පාරට මීටර් 600යි, ගාලු පාරට කිලෝමීටර් 3.9යි. මොරටුව යුනිවර්සිටි එකට කිලෝමීටර් 2.5යි, ඒ වගේම මහර්ගම නගරයට කිලෝමීටර් 7යි. ඔබ මේ දකින්නේ පර්චස් 15.1ක ඉදිවුණු තට්ටු දෙකේ ඉතාම විශාල නිවසක්. හොඳට අතපය දිගෑරලා ඉන්න කැමති කෙනෙක්ට එහෙම නැත්නම් ලොකු ෆැමිලි එකකට සෙට් වෙන ගෙයක්. මේ වම් පැත්තෙන් තියෙන්නේ කෝට්යාඩ් එක. ඔබට මේ කෙලින්ම පේන්නේ මේ ගෙදර වැදගත් මංගය කියන්නේ පැන්ට්‍රි එක. පැන්ට්‍රි එක ඉතාමත් ඉඩකඩ ඇතුව හදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පැන්ට්‍රි එකටත් කෝට්යාඩ් එකක් දීලා තියෙනවා. පැන්ට්‍රි එකේ කබඩ්ස් තාම අල්ලලා නැහැ. ඒක මිලදී ගන්න කෙනාට අවශ්‍ය විදිහට ඩිසයින් කරගන්න අවස්ථාව දීලා තියෙනවා. මෙන්න මේ රූම් එක ඔයාලට සර්වන්ට් රූම් එක හැටියට භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙට් පැන්ට්‍රි එක හැටියට භාවිතා කරන්නත් පුළුවන්. පැන්ට්‍රි එක කියන්නේ ගෙදර ගෘහණියට වැදගත්ම වෙන තැන. ඉතින් මෙතන හොඳ ඉඩකඩක් දීලා තියෙනවා කෝට්යාඩ් එකකුත් එක්ක. ඔයාලට කැමති විදිහට ඩිසයින් කරගන්න පුළුවන් මේ පැන්ට්‍රි එක. හරි, ෆස්ට් ෆ්ලෝර් එකට යන්න කලින් අපි සමරයිස් කරගමු මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තිබ්බ ඒවා ටික. මෙතන තියෙනවා කවර්ඩ් පාකින් එකක්, ඒ වගේම ස්පේෂියස් ලිවිං ඇන්ඩ් ඩයිනින් ඒරියා එකක් තියෙනවා. කෝට්යාඩ්ස් දෙකක් තියෙනවා, පැන්ට්‍රි එකක් තියෙනවා, සර්වන්ට් රූම් එකක් තියෙනවා, ඒ වගේම කොමන් බාත්රූම් එකකුත් තියෙනවා. දැන් අපි ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. මගේ දකුණු පැත්තෙන් තියෙන්නේ කෝට්යාඩ් එක. මම දැන් ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන ලිවිං ඒරියා එකේ. මේ ෆ්ලෝර් එකේ ලිවිං ඒරියා එකට වගේම සියලුම කාමර වලට බැල්කනීස් දීලා තියෙනවා. අපි දැන් බලමු ලිවිං ඒරියා එකට ඇටච් වුණු බැල්කනි එක. හරිම ස්පේෂියස් බැල්කනි එකක්. හවසට තේ එකක් බොන්න, පවුලයාත් එක්ක චැට් එකක් දාන්න නියම ප්ලේස් එකක්. ෆස්ට් ෆ්ලෝර් එක ලිවිං ඒරියා එකකින්, කොමන් බාත්රූම් එකකින්, කෝට්යාඩ්ස් එකකින්, ඒ වගේම රූම්ස් 3කින් සහ බැල්කනීස් 4කින් සමන්විත වෙනවා. මේ ප්‍රොපර්ටි එකේ තියෙන තවත් විශේෂ කාරණාවක් මම කියන්නද? මේ ප්‍රොපර්ටි එකේ රෝඩ් ෆ්‍රන්ටේජ් එක ඉතාමත් දිගයි. ඒ කියන්නේ පාර පැත්තට තියෙන මුහුණත ඉතාම දිගයි. හොඳ ඉඩකඩක් තියෙන හින්දා වාහන ගොඩක් පාක් කරන්න පුළුවන්. ඉතින් මේක මිලදී ගන්න කෙනෙක්ට මෙතන ව්‍යාපාරයක් ලොකේට් කරන්න හරි නැත්නම් කොටසක ඉන්න ගමන් තවත් කොටසක ව්‍යාපාරයක් පටන් ගන්න හරි අදහසක් තියෙනවා නම් මෙතන ඒකට සුපිරියටම සෙට් වෙන තැන. මේ තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන කොමන් බාත්රූම් එක. දැන් අපි යමු කාමර බලන්න. මේ හැම කාමරයක්ම හොඳට ජනෙල් දාලා හොඳට හිරු එළිය සහ වාතය එන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම හැම රූම් එකකටම ප්‍රයිවට් බැල්කනීස් තියෙනවා. මේ තියෙන්නේ නිවසේ ෆ්‍රන්ට් බැල්කනි එක. ඔබට පේනවා ඇති පල්ලෙහා නිවසේ ඉදිරිපස ලොකු ඉඩකඩක් තියෙනවා. අර කවර්ඩ් පාකින් එකට අමතරව තවත් වාහන 4-5ක් වුණත් ඉතාමත් පහසුවෙන් පාක් කරගන්නත් පුළුවන්. අනිත් එක මෙතන ගස් කීපයක්ම තියෙන හින්දා මේ තදාසන්න නගරක වුණත් ගමක වගේ ග්‍රීනරි ෆීලින් එකක් එනවා. දැන් අපි කතා කරමු මේ නිවස හදලා තියෙන විදිහ ගැන. ඔබට පේනවා ඇති මේකේ වහලය ෆිනිෂින් වහලයක් තියෙන්නේ. මේ ඒරියා එකේ විතරක් නෙමෙයි සියලුම කාමරවල බාත්රූම් වල තියෙන්නේ මෙන්න මේ විදිහටම ලස්සනට ෆිනිෂ් වෙච්ච වහලයක්. මේ ෆිනිෂින් වහලයට යොදාගෙන තියෙන කෙම්පස් ලීය. ඊට පස්සේ මෙන්න මේ අනෙකුත් ලී වැඩ ජනෙල් උළුවහු මේ අත්වැඩවල් සියලුම ලී වැඩ වලින් 80%ක්ම යොදාගෙන තියෙන්නේ කොස් ලීය. ඊටු 120ත් තේක්ක සහ මහෝගනි දව තමයි යොදාගෙන තියෙන්නේ. අනිත් එක මේ සම්පූර්ණ ගේ හදලා තියෙන්නේ ගඩොල් වලින්. මේක විකුණන්න හදපු ගෙයක් නෙමෙයි. මේක ඒගොල්ලන්ට ඉන්න හදපු ගෙයක්. ඒක හින්දා හොඳට සවිශක්තිමත්ව කල්පවතින විදිහට හදලා තියෙනවා. ඉතින් මෙන්න මේ වටිනා නිවස ඔයාගේ කරගන්න කැමති නම් අපිට කතා කරන්න. අපි දනිසුරු ප්‍රොපර්ටිස්